සුබ දවසක්. ආයුෂ බොහෝ වෙන්න ඕන ඇලසිලි දෙනාගෙම. අදත් මම ඔයාලගේ ජීවිතේට ඉතාමත්ම වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. අද සමාජයේ අපිට බෙහෙවින් දකින්නට තියෙන දෙයක් තමයි සමහර කට්ටිය පොඩි ප්‍රශ්නයක් ආවත් එයාලගේ මුළු ජීවිතේම කඩාගෙන වැටිලා කර කියා ගන්න කිසිම දෙයක් නැතුව එක තැන හිර වෙලා ඉන්නවා. ඒ අතර අපිට තව සමහර කට්ටිය දකින්න පුළුවන් ජීවිතේ මොන්න තරම් ප්‍රශ්න කරදර බාධක ආවත් එයාලා නොසැලී කොහොම හරි එයාලගේ ජීවිතේ ජය ගන්න කටයුතු කරනවා. ඔයා හිතන්නේ මොකද්ද මේකට වෙනස? එයාලගේ වාසනාවද? සල්ලිද? එහෙම නැත්නම් ඊටත් වඩා ගැඹුරු දෙයක්ද? අද මම මේ කතාවෙන් ඔයාලගේ ජීවිතේට ඉතාමත්ම වැදගත් වෙන දෙයක් කියලා දෙන්නම්. ඔයාගේ ජීවිතේට ප්‍රශ්නයක් ආවහම ඒකට වෙනස්ම විදියට මුහුණ දෙන විදියක්. අවධානයෙන් අහගෙන ඉන්න මේක ඔයාගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් කරයි. එක ගමක තරුණ පුද්ගලයෙක් වාසය කරා ඇන්ඩ්‍රු කියලා. ඔහු ඉතාමත්ම බුද්ධිමත් කැපවීමෙන් වැඩ කරනවා. ඔහු ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ජීවිතේ ඉහළටම යන්න සිහින දකිමින් තමයි ඉන්නේ. හැබැයි මෙයාගේ ජීවිතේ එච්චර ලේසි එකක් නෙවෙයි. අවුරුද්දක් ඇතුළත මෙයාගේ හැම දෙයක්ම නැති වෙලා යනවා. මෙයාගේ ජොබ් එක නැති වෙනවා. මෙයාගේ සියලුම ව්‍යාපාරික අදහස් ඔක්කොම විනාශ වෙලා යනවා. මෙයාගේ යාළුවෝ මෙයාගේ ඈත් වෙන්න පටන් ගන්නවා. මෙයාට ගෙදර කට්ටිය කියන්න පටන් ගන්නවා ඔයාට මේක කරන්න බෑ. ඔයාට මේක කරන්න අමාරුයි කියලා. මේ වචන මෙයාගේ හිතට තදින්ම දැනෙන්න පටන් ගත්තා. මෙයා හැම වෙලෙම මෙයාගේ මේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න ගත්තා. ඇයි මට මේ ජීවිතේ මේ වගේ සලකන්නේ? ඇයි මම මේ වගේ තත්යකටපත් වෙලා ඉන්නේ? මෙයා නිදාගන්න ගියත් රැයට සිවිලිම දිහා බලාගෙන මේ ගැනම තමයි කල්පනා කර කර ඉන්නේ. මෙයාගේ දැන් ඇඟත් සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා මනසත් දුර්වල වෙලා බොහොම කිසිම දෙයක් කර කියා ගන්න බැරි තත්ත්වයටපත් වෙලා හිටියේ. කොටින්ම කිව්වොත් මෙයාට ජීවිතේ සම්පූර්ණයෙන්ම එපා වෙලා ගිහිල්ලා තියෙන්නේ. දවසක් හවස මෙයාට එපා වෙලා ඉද්දි මෙයා හිමීට පොඩ්ඩක් මනස රිලැක්ස් වෙන්න කියලා පාරක් දිගේ ඇවිදගෙන යනවා. එයා කොහෙටද යන්නේ කියලාවත් එයා දන්නේ නැහැ. ඔහේ පාරක් දිගේ ඇවිදගෙන යනවා. මෙහෙම ගිහිල්ලා නගරේ කොනක තියෙන පාක් එක ළඟ මෙයා නතර වෙනවා. මෙයා එතනදී දකිනවා එක්තරා වයසක මිනිස්සෙක් ඊටාම නිශ්ශබ්දව නිහඬව අහස දිහා බලාගෙන ඉන්නවා. මෙයා ගිහිල්ලා අර මහලු මිනිස්සයා ඉන්න තැන ළඟ තියෙන බංකුවකින් වාඩි වෙනවා. මෙයා මෙහෙම ටිකක් වෙලා ඉද්දී අර මහලු මිනිස්සයා මෙයා දිහා බලලා කියනවා තරුණ දරුවා මට පේන ඔයා ගොඩාක් වෙහෙසටපත් වෙලා ඉන්නේ. හැබැයි ශරීරයෙන් නෙවෙයි. ඊට පස්සේ ඇන්ඩ්‍රු අහනවා මොකක්ද ඔයා කියන්නේ මේ මට තේරෙන්නේ නැහැ කියන දේ කියලා. ඊට පස්සේ නැවතත් අර මහලු මිනිස්සයා කියනවා මට පේන ඔයා ගොඩාක් වෙහෙසටපත් වෙලා ඉන්න හැබැයි වගේ ශරීරයෙන් නෙවෙයි ඔයාගේ මනසින් ඔයා වෙහෙසටපත් වෙලා ඉන්නේ කියලා. ටිකක් වෙලා නිශ්ශබ්දව බලන් හිටපු ඇන්ඩ්‍රු ටික වෙලාවකින් මේ මහලු මිනිස්සයාට එයාගේ ජීවිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න කියන්න පටන් ගන්නවා. එයාගේ කලකිරීම, එයාට එපා වීම, එයාගේ ජීවිතේ කඩාවැටිච්ච හැටි හැමදේම කියන්න පටන් ගන්නවා. මගේ ජීවිතේ ප්‍රශ්න ගොඩක පැටලලා තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ මම කොහොමද මේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ කියලාවත් දැනට. මේ මහලු මිනිස්සයා බොහොම සාවධානව මෙයාගේ කතාවට ඇහුම්කන් දීලා හිමීට නැගිටලා ඇන්ඩ්‍රුට කියනවා එයත් එක්ක එන්න කියලා. ඊට පස්සේ මෙයා එක්කගෙන යනවා මේ පාක් එක ළඟ තියෙන ගඟක් ළඟට. පස්සේ මේ මහලු මිනිස්සයා මේ ගඟ ළඟ තිබ්බ සාමාන්‍ය ප්‍රමාණයේ බර ගලක් අරගෙන ඉවරලා ඇන්ඩ්‍රුවේ අතට දීලා කියනවා මේක ඔයා අල්ලගෙන ඉන්න කියලා ඉවරලා. මෙහෙම ටික වෙලාවකට පස්සේ මහලු මිනිස්සයා කියනවා ඇන්ඩ්‍රුට දැන් ගල ගඟට විසි කරන්න කියලා. දැන් අහනවා මෙයාගෙන් දැන් ඔයාට මොකද්ද දැනෙන්නේ කියලා. ඇන්ඩ්‍රු කියනවා මම දැන් ගල විසි කර නිසා මගේ අත් දෙකේ තිබ්බ ඒ බර ගතිය දැන් නැහැ මට නිදහසක් දැනෙනවා කියලා. මේ මහලු මිනිස්සයා පැහැදිලි කරනවා ඔයාගේ ජීවිතේ එන ප්‍රශ්නත් හරියට මේ ගල වගේ. ඔයා ඒක අත් දෙකෙන් අල්ලගෙන ඉන්න තාක්කල් ඔයා මේ ප්‍රශ්නෙත් එක්ක ඉන්න තාක්කල් ඔයාට ඒක වේදනාවකට දෙනවා හැම වෙලේම. ඔයා හරි වෙලාවට මේක අතහැරලා දැම්මොත් එහෙම ඒ ප්‍රශ්න වලට ඔයාව කන්ට්‍රෝල් කරන්න බෑ. ඔයා ඒ ප්‍රශ්නෙන් මිදෙනවා. ඩැනියල් මේක බොහොම අවධානයෙන් අහගෙන ඉන්නවා. මහලු මිනිස්සයා කියනවා ගොඩක් මිනිස්සු වේදනාව විඳින්නේ එයාගේ ප්‍රශ්නේ නිසා නෙවෙයි. ඒ ප්‍රශ්නෙට එයා දෙන තත්ත්වය අනුව හින්දා කියලා. එයා ප්‍රශ්නේ අල්ලගෙන ඉන්න තාක්කල් එයාට වේදනාවගෙන දෙනවා. ඒ ප්‍රශ්නේම එයාගේ ජීවිතේ යටපත් කරලා දානවා.
මිනිස්සු කන වෙලාවටත් ප්‍රශ්න ගැන කල්පනා කරනවා. නිදා ගන්න වෙලාවටත් ප්‍රශ්න ගැන කල්පනා කරනවා. වෙන කිසිම වැඩක් කරන්න නැති වෙන අවස්ථාවලත් ප්‍රශ්න ගැන කල්පනා කරනවා. මේ හැම වෙලෙම ප්‍රශ්න ගැන හිතන්න ඒ හිතන හැම වෙලාවෙම මේ ප්‍රශ්නේ බැරෑරුම්කම තවදුරටත් වැඩි වෙනවා. ඊට පස්සේ ඇන්ඩ්‍රූට කියනවා බලන්න මේ ගඟ දිහා. මේ ගඟ මොන්න තරම් ගල් පර ඇවිල්ලා යාව නවත්තන්න හැදුවත් ගඟ ගලාගෙන යනවා. එයාට හම්බෙන හැම ගලක් ගාම එයා නැවතින්න ගියොත් එimhe එයාට කවදාවත් මුහුද ගාවට යන්න හම්බෙන්නේ නැහැ කියලා. ගඟ මොකද කරන්නේ? ගඟට මොකක් හරි ගල් පර්වතයක් හෝ ගල් බාධකයක් හම්බුනොත් එහෙම ගඟේ ගල වටෙන් ගලාගෙන යනවා. සමහර වෙලාවට හිමින් ගලනවා, සමහර වෙලාවට ඊටම සැඩ පහරක් විදියට යනවා. එයා ඒ පාදකේ ජය ගන්න අවශ්‍ය විදියට එයා හැඩ ගැහිලා ගමන් කරනවා. හැබැයි එයා කොයිම මොහොතකවත් එයා ගමන් කරන ඉස්සරහට යන එක නවත්තන්නේ නැහැ. අපේ ජීවිතෙත් මේ වගේ තමයි. අපිට ප්‍රශ්නයක් ආයෙන් පස්සේ අපි එතන නැවතිලා ඒ හැම ප්‍රශ්නෙම විසඳන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙන්නේ ප්‍රශ්න වලට පාඩුව ඉන්න දීලා අපි අපේ වැඩේ කරගෙන යන එක. ඇන්ඩ්‍රූට මේ කියලා දෙන දේ පොඩ පැහැදිලි වෙන්න පටන් ගත්තා. එයා මේ මාසයක් විතර එයාගේ මනසේ තිබ්බ අර පීඩනය යම් තාක් දුරකට සැහැල්ලු වෙන්න පටන් ගත්තා. එයාට තේරුණා එයාට මේ ඉස්සරහට යන්න බැරි හේතුව වෙලා තින්නේ එයා මේ ප්‍රශ්නවලම එල්බීගෙන ඉන්න නිසා කියලා. මේ ප්‍රශ්නවලම ඉන්න තාක් එයාට ලොකු බරක් එයාගේ අත් දෙකේ තියාගෙන ඉන්න හරියට අර ගල තියාගෙන හිටියා වගේ දැනෙන්න පටන් ගත්තා. ඩැනියල් මහලු මනුස්සයර ස්තුති කරලා ගෙදර ගියා. එයා එදා ගෙදර ගිහිල්ලා ඊටාම සාමකාමීව බොහොම සැහැල්ලුවෙන් නිදාගත්තා. අර ප්‍රශ්න ටික එහෙම්ම තිබ්බා. හැබැයි ඒ ප්‍රශ්න හැම වෙලාවෙම එයාගේ මනසේ වැඩ කරේ නැහැ. මේ වෙලාවේ එයා ප්‍රශ්න ටික අයින් කරලා බොහොම සාමකාමීව නිදහසේ තමයි හිටියේ. ඉතිරි මාස කීපය එයා ජීවිතේ බොහොම වෙනස් විදිහට ගෙවාගෙන ගියා. මොකක් හරි ප්‍රශ්නයක් එයාට ආවන් පස්සේ එයා කල්පනා කරලා බලනවා මට මේ ප්‍රශ්නේ දැන් විසඳන්න පුළුවන්ද? මට මේකට දැන් උත්තරයක් දෙන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් එයා ප්‍රශ්නෙට බහැලා වැඩ කරලා ඒකට විසඳුමක් හෙව්වා. එයාට ඒක විසඳන්න බැරි ප්‍රශ්නයක් නම් එයා ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තියලා එයාට කරන්න පුළුවන් දේ එයා කරගෙන ගියා. එයාගේ ආත්ම විශ්වාසය ටික ටික වර්ධනය වෙන්න ගත්තා. එයාට එක අවස්ථා, ඒ කියන්නේ ඔපචුනිටිස් එයාට පේන්න පටන් ගත්තා එයාගේ ජීවිතේ. මෙහෙම ටික දවසක් යද්දී මෙයාගේ සිහිනයක් වෙලා තිබ්බ එයාගේ ව්‍යාපාරය ආරම්භ කරා. අවුරුද්දක් විතර යද්දී මෙයාගේ මේ ව්‍යාපාරය බොහොම දියුණු වුණා. මෙයාට හැම වෙලෙම මෙයාගේ ඔළුවේ තිබ්බ අර මහලු මනුස්සයා කියලා දුන්න කතාව. ජීවිතේට හැම වෙලෙම අර ගල වගේ ප්‍රශ්න බාධක එනවා. අපිට ප්‍රශ්න වලින් මිදලා ජීවත් වෙන්න බෑ. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඔයා කොච්චර වෙලාවක් මේ ගල අල්ලගෙන ඉන්නවද කියන එක. මොකද ඔයා ඒක අල්ලගෙන ඉන්න තාක්කල් මේ தත්ත්වය බැරෑරුම් වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ මොන ප්‍රශ්නය ආවත් මෙන්න මේ සරල පාඩම මතක තියාගන්න. ඔයාගේ ප්‍රශ්න හැම තප්පරෙම ඔයාගේ ඔළුවේ තියාගෙන දඟලන්න එපා. ඔයාට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් ආවොත් විසඳන්න. බැරි එකක් ආවොත් ඒක අතහැරලා දාන්න. හැබැයි කිසිම හේතුවක් මත ඒ ප්‍රශ්න වලට ඔයාව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. ඔයාව පල්ලෙහාට දාන්න දෙන්න එපා. අර ගඟ ගලාගෙන යනවා වගේ මොන බාධක ආවත් ඒවා මගහැරලා ඔයාගේ ජීවිත ගමන සාර්ථකව කරගෙන යන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි හරියටම ගඟ සයිරොට එකතු වුණා වගේ ඔයාගේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු සිහින සියල්ල ඉෂ්ට කරගන්න. එහෙනම් මම හිතනවා ඔයාගේ ජීවිතේට යම්කිසි දෙයක් මේ වීඩියෝ තුලින් එකතු වෙයි කියලා. බලසු විදිහටම සුව පතනවා. ජය වේවා.